මෙන්න අපේ යුවනි අක්කා. Hello buddies, welcome back to my YouTube channel. ගොඩක් කාලෙකින් අද අපි මේ පාන්දරම යන්නේ කැම්පස් එකේ තියෙන assignment එකක් complete කරන්න. assignment එක තමයි අපි තෝරගන්න character එක interview කරන එක. ඉතින් 6යි 10 බස් එකේ උදේම නැගලා ඊට පස්සේ තවත් බස් එකක නැගලා අපි කොළඹට ගියා. වැඩ පටන් ගන්න ගලින් කාලා ඉන්නව නේද? අපි ඔක්කොලා විසලා කාලා හිටියා. Hi කියන්නේ. Hi කියන්නේ. Hi කියන්නේ. Hi කියන්නේ. තේරෙනවද? Hi. Hi. Hello, දැන් මොකද කියන්නේ? අපි අද කොහෙද ඇවිල්ලා ඉන්නේ? අපි ඇවිල්ලා ඉන්නේ GS lubricant එක. මොකටද ඇවිල්ලා ඉන්නේ? assignment එකට ඇවිල්ලා ඉන්නේ අපි. assignment assessment නේ? okay. දැන් අපි CEO එනකම් මෙතන ඉඳලා බලාගෙන ඉන්නවා. waiting. මේ ඉන්නේ අපේ උවණි අක්කා. එතකොට මේ හැංගිලා ඉන්නේ ඉනාම අක්කා. මේ උමන්ද අක්කා. අර කවුද ජනනි? අර ඉන්නේ භාග්‍ය. ඉතින් අපල කරන්නේ අනේ ඔව් අක්කා කියනවා. අක්කා කියනවා. ඉනාම අක්කා කියනවා. අක්කා කියන්න බෑ. ටික වෙලාවක් ගියාට පස්සේ අපි ඔක්කොලාම බෝඩ් රූම් එකට ගියා. හායි හායි හායි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ බෝඩ් රූම් එකට. CEO එයානකම් ඉන්නේ අපි. එයාගේ ෆොටෝ හිස්තම එයා එනකම් අපි ඉන්නේ. මොකක්ද දැන් අපි කියන්නේ? මොනවද කියන්න ඕනේ? දැන් ආව හොඳා බලන්න එන්න මොනවද කියන්නේ කියලා. ටස් ටික රෙඩි කරගෙන ඉන්නවා. දැන් බලමු. පෝලා විනෝයි නැටි. මුලින්ම කියන්න ඕනේ අපි මේ වැඩේට තෝරගත්තේ GS Lubricants එකේ CEO වන මිස්ටර් ප්‍රියන්ත පෙරේරාව. ඉතින් එයා එන තව වෙලාව තිබ්බ හින්දා අපි එයාගේ බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එක ගැන පොඩි කතාවක් දාගත්තා. එයා ඊට පස්සේ ඇප්ලයි කරලා තියෙනවා. ඊට පස්සේ එයාට ජාපුර මම හිතන්නේ ඇවිල්ලා ජාපුර. ජාපුර නේද සම්මි? ඔව්. ජාපුර ඇවිල්ලා තියෙන ඊට පස්සේ මහා බැංකුවේ අධිපති වෙන්න තමයි එයාගේ ඩ්‍රීම් එක තිබිලා තියෙන්නේ. ඒක අපි ආමු. දැන් මෙයා දැන් දාම ස්ටාර්ට් කරන්න බෝද කියලා. මෙයා ස්ටාර්ට් කරනවා. මේ අපි ඇවිල්ලා තියෙන්නේ මෙහෙන්. කිව්වද අපි? ඔව්. මෙයාත් ෂෝට් වීඩියෝස් එක ගන්න අවුලක් නැති කියලා. ඔව් ඒක ඊට අහන්න කලින් එයා ඉන්ට්‍රෝ එකක් දෙනවා. කියලා මේ මොඩියුල් එක අපේ ඒක වැඩේ පටන් ගන්න තව වෙලාවක් තිබ්බ නිසා කට්ටියට කම්මැලිත් නිසා අන්තිමට බයිට් එක උනේ හැමෝටම මාව තමයි. මං ගත්ත ලයිසන්. මා බලලා ලයිසන් දෙනවා. අපිට ලයිසන් එක තියෙන්නේ. උපරිම මුස තියෙනවා මට ලයිසන් එක. GS Lubricant එකට කාඩවත මහ. ඉතින් අපේ assignment එකේ leadership එකක් තමයි අපිට කරන්න තියෙන්නේ. ඉතින් අපි ඒක තෝරගෙන තියෙන්නේ GS Lubricant එකේ CEO Mr. ප්‍රියන්ත පෙරේරා. ඉතින් අපි ගිහින් අහලා බලමු එයාගේ ජර්නි එක කොහොමද කියලා. ඒ සම්බන්ධව අපි දැනගන්න. ඊට පස්සේ ලෙසන්ස් මොනවාද මේ ජර්නි එකේ ඉගෙන ගත්ත. ඒක තමයි. අනික as a university student we can learn from other things. අපි ඉතින් Finally අපි ඉන්ටර්විව් එක පටන් ගත්තා. And they gave a small treat for us.
So finally we end up our interview very successfully, and he told us many valuable things that we can apply to our life. So grateful to have this time with Mr. Priyantha Pereira. ඔන්න ඔය විදිහට ඉන්ටර්විව් එක ඉවර කරලා අපි ගෙවල් වලට යන්න පිටත් වුණා. අපි දැන් යනවා. අනේ දැන් අපේ assignment වැඩේ ඉවරයි. දැන් අපි මොනවද කරන්නේ? අපි දැන් කරනවා DJ night. අනේ DJ night Right successful. Very successful. හිත ගන්න බෑ වීඩියෝ එකේ. හිත ගත්තොත් අපි පේන්නේ නැහැ. බඩ විතරයි පේන්නේ. ඉතින් ඒක නැමෙන්න වෙනවා. අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා නේ. අවමුසෙන් ලයිසන් ගත්ත එක්කනගේ වීඩියෝ තමයි. අනේ මෙයාලට මගේ කොට හරිය ප්‍රශ්නයක්. හරි bye. දැන් bye. එහෙනම් අපි තව අලුත් vlog එකකින් හම්බෙමු. එතකම් ඔයාලා කොට bye. ආ මේව subscribe කරන්න. subscribe කරන්න.